2026 මාර්තු මාස 30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පිළිබඳ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විසින් සිදු කරන මාධ්‍ය හමුව. පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර දෙවන ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රයක උපදෙස් නිකුත් කිරීම 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබ ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමාව තුළ පවත්වා ගැනීමෙන් හා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී පැවති ක්‍රමවේදය විධිමත් කරමින් පාසල්වල 5 සහ 6 ශ්‍රේණි ඇර දෙවන ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නව චක්‍රයක උපදෙස් නිකුත් කිරීම පිණිස 2025යි 9.3 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාගෙන තිබුණා. ඒ අනුව 2025යි 9.9 දින අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රයක අංක 27 ඇලිරක් 20යි 25 නිකුත් කරනු ලැබ තිබෙනවා. එම චක්‍රයක ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ප්‍රායෝගික ගැටලු මතුවී ඇති බැවින් එකී ගැටලු වලට විසඳුම් ලැබෙන පරිදි සහ පෙර චක්‍රයකයේ මගින් හඳුන්වා දෙනු ලැබ ඇති සංශෝධනයන්ට බලපෑමක් ඇති නොවන අයුරින් නව චක්‍රයක උපදෙස් නිකුත් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත්තා. ඒ අනුව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය හැටියට ගරු අගමැතිතුමිය ඉදිරිපත් කරන යෝජනාව සැලකිල්ලටගෙන 2026 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක කරන පරිදි පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර දෙවන ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රයක උපදෙස් නිකුත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දීමට තීරණය කළා. ඊළඟ යෝජනාව ශ්‍රී ලංකා දේශගුණික සහ සොබාදහම ප්‍රතිස්ථාපන ආයෝජන අරමුදල පිහිටුවීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත 2025-2030 කාලවකවානුව සඳහා ශ්‍රී ලංකා දේශගුණික මූල්‍ය උපාය මාර්ගය 2025යි 10/24 දින එළි දැක්වුවා. දිත්වා සුලිකුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යසනකාරී බලපෑමෙන් මධ්‍ය කඳුකරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදාළ සියලු පාර්ශවයන් ඒකරාශී කර ගනිමින් එම ප්‍රදේශවල සිදුවන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම පිණිස නෛතිකව බලගැන්වූ අධිකාරියක් සහිතව නව ඒකාබද්ධ රාමුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තියෙනවා. එමෙන්ම දේශගුණික බලපෑම් අවම කිරීමේ, අනුවර්තනය කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ක්‍රියාකාරකම් ඇතුළත් වන ආයෝජන සඳහා දේශීය සහ විදේශීය මූලාශ්‍ර මගින් අරමුදල් රැස් කිරීමට හැකිවන පරිදි ජාතික දේශගුණික සහ සොබාදහම ප්‍රතිස්ථාපන ආයෝජන අරමුදල Climate and Nature Positive Investment Fund Canopy Fund නමින් අරමුදලක් ස්ථාපිත කිරීමට සැලසුම් කළා තියෙනවා. 2024 අංක 44 දන්න රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධාන අනුව යෝජිත අරමුදල පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කරනු ලබන ව්‍යවස්ථාපිත අරමුදලක් විය යුතුයි. ඒ අනුව මධ්‍යම කඳුකරයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජිත අධිකාරිය සහ ජාතික දේශගුණික සහ සොබාදහම ප්‍රතිස්ථාපන ආයෝජන අරමුදල ස්ථාපිත කිරීම පිණිස පනත් කෙනුම්පතක් සකස් කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම සඳහා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය ඊයේ අනුමත කළා. ඊළඟ යෝජනාව දේශීය නිෂ්පාදන කර්මාන්තයට අගතියක් වන පරිදි සිදු කරනු ලබන අබලි ලෝහ අපනයනය වැළැක්වීම. මෙරට දේශීය නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය කරනු ලබන ලෝහ අවශ්‍යතාවෙන් කොටසක් දේශීයව ලබා ගන්නා අබලි ලෝහ මගින් සහ ඉතිරිය ආනයනය කරනු ලබන ලෝහ කුට්ටි මගින් සපයා ගනු ලබනවා. දේශීය කුඩා පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම පිණිස 2020-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දුන් තීරණයක් අනුව යකඩ, තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, අධිකාබන් යකඩ, පිත්තල සහ චීන චට්ටි යන ලෝහවල අබලි ලෝහ මෙන්ම ඇලුමිනියම් කුට්ටි, සිං කුට්ටි සහ තඹ කම්බි අපනයනයේ අත්හිරනු ලැබ තිබෙනවා. එසේ වුවත් ඇතැම් පාර්ශවයන් විසින් විවිධ සංයෝජිත වර්ගීකරණ සංකේතාංක HS කෝඩ් යටතේ වෙනස් ආකාරයෙන් අර්ථ කතනය කරමින් ලෝහ ආශ්‍රිත ව්‍යාජ නිෂ්පාදන සහ අබලි ලෝහ අපනයනය කිරීම හේතුවෙන් දේශීය කර්මාන්ත සඳහා දේශීයව සපයාගත හැකි ලෝහ ආශ්‍රිත අමුද්‍රව්‍යයන්ගේ හිඟයක් නිර්මාණලා තියෙනවා. එම තත්ත්වය සැලකිල්ලටගෙන දේශීය කර්මාන්ත සඳහා අගතියක් සිදුවන අයුරින් අබලි ලෝහ අපනයනය වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. ඊළඟ යෝජනාව ඉදිරිපත් කරේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය දිවියට සවියක් නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම
2025 අයවැය යෝජනාවක් අනුව ආයතනගතව සිට සමාජගත වන අඩු ආදායම්ලාභී යුවළ සඳහා නිවාස පහසුකම් සපයා ගැනීමට මූල්‍ය සහනාධාර ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2025 8/18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත කළා. 2026 අයවැය යෝජනා මගින් එකී වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් තම ජීවිතයේ ඕනෑම අවධියක ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ජීවත් වී සිටි සමාජගත වූවන්ට සහ අවධානයට ලක් වී ඇති දරුවන්ගේ පවුල් වලට ඉඩමක් මිලදී ගැනීමට, ඉඩමක් මිලදීගේ නිවසක් ඉදි කිරීමට, තමන් සතු ඉඩමක නිවසක් ඉදි කිරීමට, නිවසක් මිලදී ගැනීමට හෝ පවතින නිවාසයක් ප්‍රතිසංස්කරණය කිරීමට එක් ප්‍රතිලාභියෙකුට රුපියල් මිලියන 2ක මූල්‍යාධාරයක් ලබා දීම සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කළ තියෙනවා. ඒ අනුව සකස් කරුණු ලැබ ඇති නිර්ණායක සහ අදාළ මූල්‍යාධාර ලබා දීමේ ක්‍රමවේදය මත පදනම්ව පහත දැක්වෙන ප්‍රතිලාභී කණ්ඩායම් වෙත එකී මූලාධාර ලබා දීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. එම කාණ්ඩ පහත පරිදි වෙනවා. වයස අවුරුදු 18 සම්පූර්ණ වීම මත හෝ ඊට පෙර ආයතනික රැකවරණයේ නිවත් වූ පදිංචිය සඳහා ස්ථාවර ආරක්ෂිත නිවසක් නොමැති සහ වයස අවුරුදු 45ට අඩු පුද්ගලයන් ඊළංකාණ්ඩේ නිසි පෞල් පසුබිමක් හෝ ස්ථිර ජීවනෝපාය මාර්ගයක් නොමැතිකම නිසා ජීවත් වීම නිවසක් නොමැති වීමෙන් හෝ දැනට පදිංචි නිවස ජීවත් වීමට ප්‍රමාණවත් අයුරින් ආරක්ෂිත නොවීම නිසා අනාරක්ෂිත තත්වයට හා අවදානම් ලක් වූ දරුවන් සිටින පවුල් ආයතන රැකවරණයේ සිටින වයස අවුරුදු 16 18 අතර ළමයින් සහ සමාජගත වීමට නොහැකිව වයස අවුරුදු 18 ඉක්ම වූ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල තවදුරටත් රැඳී සිටින තරුණ තරුණියන් කියන කාණ්ඩ කීපය සඳහා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. ඊළඟ යෝජනාවත් එම අමාත්‍යාංශයම ඉදිරිපත් වෙලා තිබුණේ ආයතනික රැකවරණය හෝ බාරකාරත්වය යටතේ වන ළමයින් සහ අවධානයට ලක්ව ඇති ළමයින් අර්ථ වැඩසටහන ඇතුළත් කිරීම ආයතන රැකවරණය හෝ බාරකාරත්වය යටතේ සිටින ළමයින් සහ වීදි ළමයින් සඳහා රුපියල් 5000ක මාසික ජීවන වියදම් දීමනාවක් ලබා දීම අරමුණු කර ගනිමින් අර්ථ නමින් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස 2025 6/16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දීලා තිබුණා. එකී අර්ථ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් දැනට ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින ළමයින්ට අමතරව පහත් සඳහන් කණ්ඩායම් වලට අයත් වන ළමයින්ද එම වැඩසටහනේ ප්‍රතිලාභින් ලෙස ඇතුළත් කරමින් අර්ථ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය අනුමත කරා. ඒ අනුව දිත්වා සුලි කුණාටුව සහ ඉන්පසු ඇති වූ ව්‍යසනකාරී ගම් වතුර සහ නායම් තත්වය හේතුවෙන් මව සහ පියා යන දෙදෙනාම අහිමි වූ හෝ මව හෝ පියා යන දෙදෙනාන් එක් අයෙක් හෝ අහිමි වූ ළමයින් මේ වැඩසටහන ඇතුළත් වෙන්න පුළුවන්. ඊළඟට ආර්ථිකමය සහ සමාජීය දරිද්‍රතාවය බිඳුණු පවුල් සහ වෙනත් සමාජමය හේතුන් මත ජීවත් වීමට සුදුසු ආරක්ෂිත පරිසරයක් නොමැති වීම මත අනාරක්ෂිත තත්වයට හා අවදානම් ලක්ව ඇති බවට පරිවාර සහ ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගන්නා ළමයි. ඊළඟ යෝජනාව රටවල් 39ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් තෝරා ගන්න ලැබූ රටවල් 39ක විදේශ ගමන් බලපත් දරන්නන්ට ගාස්තු අය කිරීමකින් තොරව මාස 6 කාල සීමාවක් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම සඳහා වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස 2025 7/21 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ගත්තා. ඒ අනුව නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම සඳහා ආගමික හා විගාමික පනතේ විධිවිධාන අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඊළඟට 2026 වර්ෂය සඳහා රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසන ආරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි 2026 වර්ෂයේ බුදු වර්ෂ 2570 රාජ්‍ය වෙසක් උත්සවය බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මාතර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීම සුසු බවට හඳුනා ගන්න ලැබ තිබෙනවා. මේ වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය අභිත්තරිත කල්යාණේ
පොදු යහපත පිණිස වහවහ පෙළ ගැසෙමු යන තේමාව යටතේ පැවැත්වීමට තීරණය කළා තියෙනවා. යනුව මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජාතික වෙසක් මහෝත්සවය පැවැත්වීමටත් 2026 වර්ෂයේ මැයි මාස 27 දින සිට ජූනි මාස 2 වන දින දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් එකී කාල සීමාව තුළ විවිධ බෞද්ධ ආගමික වැඩසටහන් සංවිධානය කර රට පුරා ක්‍රියාත්මක කිරීමටත් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා බුද්ධාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ළඟ යෝජනාව යෝජිත මහා ඔය පොම්පකල ජල ගබඩා විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පුනර්ජනනීය සම්පත් මගින් උත්පාදනය වන අතිරික්ත බලශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා ජාලක පරිමාණ බලශක්ති ගබඩා විසුමක් ලෙස මහා ඔය පොම්පකල ජල ගබඩා ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් සැලසුම් කළ තිබුණා. ඉල්ලුම අඩු කාල සීමාවලදී බලශක්තිය ගබඩා කර තබා ගැනීමටත් ඉල්ලුම ඉහළ කාල සීමාවලදී ලෙස ගබඩා කරගත් බලශක්තිය විදුලි පද්ධතිය වෙත සැපයීමටත් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් අපේක්ෂා කළා. මුළු පිරිවැස්සමේන්තුව ශ්‍රී ලංකා රුපියල් බිලියන 243ක් වන මෙම ව්‍යාපෘතිය සංවර්ධන අධියර සහ ඉදිකිරීමේ අධියර වශයෙන් අධියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළා තියෙනවා. යනුව බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ යෝජනාව සැලකටගෙන 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ විධි විධාන වලට අනුගතව අවශ්‍ය අරමුදල් සලසා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ඊළඟ යෝජනාව ජාතික ඩිජිටල් සංනිවේදන සහ සහයෝගිතා වේදිකාව ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස 2025 10 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දීලා තියෙනවා. යටතේ ජාතික ප්‍රතිපත්ති රාමුවට සහ සවිබල ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන දැක්මට අනුකූලව රාජ්‍යාංශය නවීකරණය කිරීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය කෘත්‍රිම බුද්ධි මෙවලම්ද ඇතුළත් ඩිජිටල් සංනිවේදන හා සහයෝගිතා වේදිකාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තියෙනවා. සියලුම රජයේ සේවකයන් සඳහා සංනිවේදන සහ සහයෝගිතාවය සඳහා ආරක්ෂිත සහ නවීන ඩිජිටල් වේදිකාවක් ස්ථාපිත කිරීමේ අරමුණෙන් රුපියල් මිලියන 626ක ඇසමේන්තුගත මුළු ආයෝජනයක් යටතේ 2020 වර්ෂය තුල ඩිජිටල් සංනිවේදන සහ සහයෝගිතා වේදිකා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමා හැටියට ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඊළඟ යෝජනාව කැලණිගංගා ද්‍රෝණිය සඳහා ජලාධාර කළමනාකරණ සැලැස්ම සකස් කිරීම පිණිස උපදේශන සේවා කොන්ත්‍රාත්තු පිරිනැමීම කැලණිගංගා ද්‍රෝණිය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයේ දූෂණය අවම කිරීම සහ සමස්ත ගංගා ජලයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට හැකිවන පරිදි කැලණිගංගා ද්‍රෝණිය සඳහා සවිස්තරාත්මක ජලාධාර සැලැස්මක් සකස් කිරීම පිණිස උපදේශන සේවාවන් ලබා ගැනීම සඳහා 2025 6 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒකී උපදේශන සභාවේ ප්‍රසම්පාදන කිරීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම කැඳවා තියෙනවා. ඒ සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම 7ක් ඉදිරිපත් වෙලා තිබුණා. කෙටි ලැයිස්තුගත කරනු ලැබූ ආයතන 4ක් වෙත යෝජනා සඳහා ඉල්ලුම් නිකුත් කළා තියෙනවා. ඒ අනුව ලැබී ඇති යෝජනා ඇගීමෙන් අනතුරුව අමාත්‍යන් මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම සීමා සහිත Resources Development Consultant පුද්ගලික සමාගම වෙත රුපියල් මිලියන 206.5ක මුදලකට එකී උපදේශ සේවා කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය ඊයේ අනුමත කළා. ඊළඟට උමාවේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී වගා ඉඩම් අහිමි වන වන්දි මුදල් ලබා දීම උමාවේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉඩම් අත්කර ගැනීම හේතුවෙන් වගා ඉඩම් අහිමි වූ හාලියල වැලිමඩ සහ ඌව පරණගම ප්‍රාදේශීයකම් කොට්ටාසවල ගොවි පවුල් 276ක් සඳහා උමා ඔය පහල් නිම්නයෙන් කෘෂිකාර්මික ඉඩම් ලබා දීමට 2012 6/7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දීලා තියෙනවා. එහෙත් ලෙස හඳුනාගෙන තිබූ ඉඩම් වැඩි ප්‍රමාණයක් අනවසර පදිංචිකරුවන් විසින් අල්ලා ගැනීම, දැඩි වනගහනය, වන අලි තර්ජනය, මුල් පදිංචි ප්‍රදේශයන් දුරස්තව පිහිටීම සහ වෙනත් පරිසර හා සමාජ විෂමතාවන්ට හැදගැසීමේ දුෂ්කරතා පැවතීම එම යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි වී නැහැ. එබැවින් උමාවේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු නිරාකරණය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ මත පදනම් එකී ගොවි පවුල් 270ක් සඳහා එක් පවුලක රුපියල්
ලක්ෂ 12 බැගින් වූ තක්සේරුගත වන්දි මුදලක් ගෙවීම පිණිස කෘෂිකර්ම ඉඩපස වාරිමාර්ග ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඊළඟ ගම් වතුර අවම කිරීම පිණිස කළුගඟ ද්‍රෝණියේ වියලි වේලි ඩ්‍රයි ඩෑම්ස් 3ක් ඉදිකිරීමට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම වර්ග කිලෝමීටර් 2839ක ජල පෝෂක ප්‍රදේශයකින් සමන්විත කළුගඟ ද්‍රෝණිය නිරන්තරයෙන් නැතිවන ගම් වතුර තත්වයෙන් සහ ගම් වතුර ආශ්‍රිතව සිදුවන පරිසර හානි ගම් වතුර ආශ්‍රිතව සිදුවන හානි හේතුවෙන් මෙරට ගම් වතුරට ගොදුරු වීම වැඩිම අවධානම සහිත ගංගා ද්‍රෝණිය ලෙස සැලකෙනවා. එබැවින් කළුගඟ ද්‍රෝණියේ පදිංචිකරුවන් සහ යටිතල පහසුකම් ගම් වතුර හානියෙන් ආරක්ෂා කිරීම සඳහා උපාය මාර්ග හඳුනා ගැනීම පිණිස පූර්ව ශක්තිය අධ්‍යයනයක් සිදු කරන ලැබ තියෙනවා. එකී ශක්්‍යතා අධ්‍යයනය සිදු කිරීමෙන් අනතුරුව ද්‍රෝණිය තුළ සිදු කළ හැකි ගම් වතුර ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරිපත් කරන ලැබ නිර්දේශ අතරින් මල්වල දෑල 2 සහ දෑල 3 යන ස්ථානවල ගම් වතුර රඳවා ගැනීමේ වියලි වේලි 3ක් ඉදිකිරීම සඳහා වන නිර්දේශය සඳහා ප්‍රමුඛතාවය ලබා දීමේ යෝග්‍යතාවය හඳුනාගෙන තියෙනවා. එකී වියලි වේලි 3 ඉදිකිරීම පිළිබඳ ශක්්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සැලසුම් කරලා තියෙනවා. එකී ශක්්‍යතා අධ්‍යයනයේ උපදේශන සේවා කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමේ කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත ප්‍රදානය කිරීම පිණිස කෘෂිකාන් පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. ඊළඟ යෝජනාව කොළඹ ගාල්ල හම්බන්තොට වැල්ලවාය මාර්ගය වැඩි දියුණු කිරීමේ ප්‍රසම්පාදනය. කොළඹ ගාල්ල හම්බන්තොට වැල්ලවාය මාර්ගයේ කළුතර දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 9.91ක මාර්ග කොටස් 4ක් වැඩි දියුණු කිරීමේ ප්‍රසම්පාදනය සඳහා ජාතික තරඟකාර ලන්සු කැඳෙව්වා. ඒ සඳහා ලන්සු 8ක් ලැබිලා තිබුණා. එකී ලන්සු යැගීමේ අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ විසින් ඉදිරිපත් කළ බැති නිර්දේශ මත පදනම්ව සාරානුකූල ප්‍රචාරාත්මක අවම ලන්සුකරු වන NEM Construction Private Limited වෙත රුපියල් මිලියන 1228ක මුදලකට කී කොන්ත්‍රාත්තු පෙරනැමීම පිණිස ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඊළඟ යෝජනාව දේශීය වෙළඳපොලේ දැන්ට පවතින සම්බාසා කීරි සම්බාසාල් හිඟයට පිළියමක් වශයෙන් විකල්ප සහල් වර්ග ආනයනය කිරීම. 2025-26 මහ කන්නේ සම්බාසා කීරි සම්බා මුල් නිෂ්පාදනයේ මෙරට එම සහල් අවශ්‍යතාවය සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් 2026 මැයි මාසයේ සිට එම සහල් වල හිඟයක් ඇති විය හැකි බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණ සහ පුහුණු ආයතනය සහ ජාතික පශු අස්වනු කළමනාකරන ආයතනය විසින් ඉදිරිපත් කරන ලැබ ඇති යාවත් කාල තොරතුරු මත පදනම්ව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පෙන්ලා දීලා තියෙනවා. ස්ථාවර මිලක් සහිතව සම්බාසා කීරි සම්බා වලට වෙළඳ පොලේ පවතින ඉල්ලුම සපුරාලීම පිණිස එම සහල් වර්ග වලට සමාන සහල් ආනයන කිරීමේ අවශ්‍යතාවය ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේදී අවධානය ලක් වුණා. ඒ අනුව සම්බාසා කීරි සම්බා සඳහා පිළිවෙලින් ආදේශකසේ සලකනු ලබන සහ HS කෝඩ් 1006.30.29 යටතේ වර්ගීකරණය කර ඇති පොන්නි සම්බා සහ කිරි පොන්නි සහල් ඇතුළුව GR11 ලෙස හඳුන්වන ලබන සහල් වර්ගයෙන් මෙට්‍රික් ටොන් 1040ක උපරිම ප්‍රමාණයක් ඕනෑම ආනයනකරුවෙකු විසින් 2026 4 1 දින සිට 2026 4 දින දක්වා කාල සීමාව තුළ ආනයනය කිරීමටත් එම සහල් තොග 2026 5 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය කිරීමටත් එකී සහල් වර්ග ආනයනය කරන ආනයනකරුවන් ආනයන පාලන බලපත් ලබා ගැනීම නිදහස් කිරීමටත් කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමතුමා සහ වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතාව සහ සම්පකාර සංවර්ධන ඇමතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඊළඟ යෝජනාව තිබෙන්නේ බලශක්ති අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කළේ මෙගාවොට් 10 මෙගාවොට් පැය 40 තනි බැටරි බලශක්ති ගබඩා පද්ධති 25ක ඉදිකිරීමේ ව්‍යාපෘතිය. මෑත කාලය තුල පුනර්ජනනීය බලශක්තියේ ධාරිතාව විශේෂයෙන් සූර්ය බලශක්ති ස්ථාපනය කිරීම ශීඝ්‍ර වර්ධනයක් පෙන්වුම් කළ තියෙන අතර එම ප්‍රවණතාවය අඛණ්ඩව ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කරනවා. එකී තත්ත්වය යටතේ ජනනය වන සූර්ය බලශක්ති ධාරිතාව 2023-42 දික්කාලීන විදුලි ජනන සැලසුම් රාමුව තුළ වූ සූර්ය බලශක්තිය ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවයද අභිභවා ගොස් ඇති බව නිරීක්ෂණලා තියෙනවා. එබැවින් පුනර්ජනනීය බලශක්ති ප්‍රයෝජනයට ගැනීම ඉහළ නැංවීම පිණිස පසු භාවිතය සඳහා බලශක්තිය ගබඩා කිරීමට හැකි වන පරිදි මෙගාවොට් 10 මෙගාවොට් පැය 40 තනි බැටරි බලශක්ති ගබඩා පද්ධති 25ක ඉදිකිරීමට සැලසුම් කළා තියෙනවා. ඒ අනුව වසර 15ක මෙහෙයුම් කාල සීමාවක් සහිතව ඉදිකිරීම අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම පදනම මත එකී බැටරි බලශක්ති ගබඩා පද්ධති 25
ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. ඊළඟ යෝජනාවත් එම අමාත්‍යාංශයෙන්ම මෙගාවොට් 50ක බැටරි බලශක්ති ගබඩා පද්ධති ඉදිකිරීම මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති ධාරිතාවෙහි වේගවත් වර්ධනයක් සිදු වී තිබෙන බව නිරීක්ෂණය කරනු ලැබ තිබෙන නමුත් අනුමත දිගු කාලීන විදුලි ජනන සැලැස්ම තුළින් අපේක්ෂා කළ ආකාරයට වඩා ආසන්න වශයෙන් වසර 2කට පෙර ආතුවම රාත්‍රී කාලයේ ඇති වන උපරිම ඉල්ලුමේ වර්ධනයක් සිදු වෙමින් ඇති බව වත්මන් පද්ධති නිරීක්ෂණය මගින් හඳුනාගෙන තියෙනවා. විදුලි බල පද්ධතියේ නම්‍යශීලීභාවය වැඩි දියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රයෝජන ගැනීම ඉහළ නැංවීම සඳහා දිගු කාලීන විදුලි ජනන සැලැස්ම යටතේ 2031-2032 කාල සීමාව තුළ මූලිකව සැලසුම් කර තිබූ මෙගාවොට් 300ක බැටරි බලශක්ති ගබඩා පද්ධති ධාරිතාව ක්‍රියාත්මක කිරීම 2028-29 කාල සීමාව තුළ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොපි සභාව විසින් අනුමැති ලබා දීලා තියෙනවා. ඒ අනුව එලෙස අනුමත මෙගාවොට් 300ක බැටරි බලශක්ති ගබඩා පද්ධති ධාරිතාවෙන් මෙගාවොට් 250ක් ලංකා විදුලි බල මණ්ඩලයේ මධ්‍යම වෝල්ටීයතා බෙදා හැරීමේ ජාලයට ඍජුවම සම්බන්ධිත මෙගාවොට් 10 මෙගාවොට් පැය 40 තනි බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති 25ක් කරහා ප්‍රසම්පාදනය කිරීමට තීරණය කළා තියෙනවා. ඉතිරි මෙගාවොට් 50 බැටරි බලශක්ති ගබඩා පද්ධති ධාරිතාව තරකාර ලංසු කැඳවීමේ ක්‍රියාවලිය කරහා දැනට ක්‍රියාත්මක භූමිය මත ඉදිකරනු ලැබ ඇති සූර්ය විදුලි බලාගාර සමග බැටරි බලශක්ති ගබඩා පද්ධති සම්බන්ධ කර ලැබීම හරහා ප්‍රසම්පාදනය කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගම වන National System Operator Private Limited සමාගමේ පුනර්ජනනීය බලශක්ති සම්පාදන සහ කාර්ය අධීක්ෂණ අංශය හරහා යෝජිත මෙගාවොට් 50 බැටරි බලශක්ති ගබඩා පද්ධති ධාරිතාව සපයා ගැනීම සඳහා අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. ඊළඟ යෝජනාව නිවාස ඒක 120කින් සමන්විත දෙල් කඳ සුකෝභෝගී මහල් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ විෂයපති යටතේ පවතින ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ නාගරික සමාජ අධිකාරී කොටස් ප්‍රාග්ධනය ස්ථාපිත කරනු ලැබ ඇති Ocean View Development Company Private Limited සමාගමට අයත් පර්චස් 100කින් යුත් දෙල්කඳ පිහිටි ඉඩම් කොටසක සුකෝභෝගී නිවාස 70කින් සමන්විත මහල් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නට 2022-1-31 දින පැවති අමාත්‍යමණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාගෙන තිබුණා. එම කාලවකවානුවේ රට තුළ පැවති අයහපත් ආර්ථික තත්ත්වය නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නැහැ. යෝජිත නිවාස ව්‍යාපෘතිය නිවාස 70 සිට නිවාස 120 දක්වා වැඩි කර ක්‍රියාත්මක කිරීම පිණිස එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කළා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සමාගමේ අභ්‍යන්තර අරමුදල් නිවාස ඒකක පෙරවිකිණීම් මගින් සහ බැංකු ණය මුදලක් මගින් සලසා ගැනීමට අපේක්ෂා කරනු ලබනවා. ඒ අනුව තරංකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ව්‍යාපෘති ඉදිකිරීම කටයුතු සඳහා සූසු කොන්ත්‍රාත් සමාගමක් තෝරා ගැනීම පිණිස නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඊළඟ යෝජනාව අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අධියර දෙකෙහි බෙදා හැරීමේ ප්‍රධාන නළ එලීම සහ සේවා සම්බන්ධතා සැපයීම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම අනාරක්ෂිත භූගත ජලය මත යැපෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය කැබතිගොල්ලෑව හොරෝපතාන කහටගස්දිගිලිය රඹෑව සහ මැද වච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස්වල ග්‍රාමලධාරී වස්සම් 164ක් ආවරණ වන පරිදි ජල සම්පාදන පද්ධතියක් ඉදිකිරීම මගින් ආරක්ෂිත පානීය ජලය සැපයීම සහ ජල සම්පාදන ආවරණය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය දෙක අධ්‍යයන ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය සහ ශ්‍රී ලංකා රජය විසින් අරමුදල් සපයනු ලබනවා. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2022 වර්ෂයේදී ජාතික තරංකාර ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගෙන තිබුණත් ජපාන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය විසින් අරමුදල් නිදහස් කිරීම අත්හිටුවීම හේතුවෙන් කොන්ත්‍රාත්තු පිරිනැමීමට හැකි වෙලා නැහැ. මේ වනට අදාළ ණය මුදල් නැවත සක්‍රිය කර ඇති අතර මිල මට්ටම් වල වෙනස්කම් වලට ගැලපෙන පරිදි මිල ඉහළ යැවීමේ වගන්ති අදාළ කර ගනිමින් තෝරාගත් කොන්ත්‍රාත්කරු වෙත කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා ජපාන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය විසින් එකඟතාවය පළ කරලා තියෙනවා. යනු ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටු නිර්දේශ මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන Silex Engineering Private Limited සහ Jayanti Super Construction Private Limited ඒකාබද්ධ ව්‍යාපාරයේ වෙත ජපාන් යෙන් මිලියන 763කට සහ ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.44ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.
ඊළඟ යෝජනාව ඔබට ඉතාම වැදගත් යෝජනාවක්. ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය. Chartered Institute of Media Professionals of Sri Lanka පනත් කෙටුම්පත වරලත් ජනමාධ්‍ය වෘත්තීයවේදීන් බිහි කිරීමේ සහ මෙරට මාධ්‍ය සමාජයේ ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය හෙළැංවීම උදෙසා නිපුණතාවයෙන් යුත් විද්වත් මාධ්‍ය වෘත්තීයවේදීන් පිරිසක් බිහි කිරීමේ අරමුණින් අදාළ අධ්‍යයනයක් සිදු කිරීමට අවශ්‍ය පුහුණු ආයතනයක අවශ්‍යතාවය සපලයිම සඳහා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයේ පිහිටුවීම පිණිස පනත් කෙටුම්පත සකස් කරන්නට 2025/4/7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. එම කාර්ය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අවසන් පනත් කෙටුම්පත් සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබිලා තියෙනවා. යනු ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කරන්නත් ඉන් අනතුරු අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ඉදිරිපත් කළ යෝජනාව මත මණ්ඩලය අනුමත කළා. ඊළඟ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත. ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ වැඩිවීමේ ප්‍රවණතාවය සැලකට ගනිමින් සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා සහ පුරවැසියන් එවැනි ක්‍රියාකාරකම් වලින් ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය පැනනගිලා තියෙනවා. ඒ සඳහා දැනට ක්‍රියාත්මක නිශ්චිත නීතිවල අඩුපාඩු පවතින බව සහ පවතින සාමාන්‍ය නීති ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම පිළිබඳ නව පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස පදනම් කර ගැනීමට හැකි වෙන පරිදි මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමතුමා විසින් විශේෂ කමිටුවක් පත් කළා. එම කමිටුව විසින් සකස් කරන ලැබ ඇති මූලික කෙටුම්පත පදනම්ව ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම පිළිබඳ නව පනත කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධ ඇමතුමා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තුවට ඇමතුමා ඒකාබද්ධ ඉදිරිපත් කළ යෝජනාව ඒ කැබිනට් මණ්ඩලය අනුමත කළා. ඊළඟ යෝජනාව 2020 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 156 වගන්ති අර්ථයේ සාදනු ලබන නියෝග 2020 අංක 9 දරන දූෂණ විරෝධී පනත මගින් නියම කරනු ලබන නියමිත කාරණා සම්බන්ධයෙන් වූ නියෝග සෑදීමට බල ලබා දෙන කාරණා පිළිබඳව අමාත්‍යවරයා විසින් කොමියුන් සභාව විමසා නියෝග සාදනු ලැබිය හැකි බව එම පනතේ 156 වගන්තිය සඳහන් කරලා තියෙනවා. එමෙන්ම පනතේ 82 වගන්තියට අනුව එම කොටස අදාළ වන සෑම තැනැත්තෙකු විසින්ම නියෝග මගින් නියම කරනු ලැබිය හැකි යම් ආකෘතියකින් වත්කම් සහ බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කළ යුතුයි. දූෂණ විරෝධී පනත මගින් නියම කරනු ලැබ ඇති පරිදි වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් කරා සිදු කිරීමට හැකි වන අයුරින් විධිවිධාන ඇතුළත් කර 2026 දූෂණ විරෝධී මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් කරා සිදු කරන ලබන වත්කම් හා බැරකම් ප්‍රකාශ නියෝග සකස් කරනු ලැබ තියෙනවා. ඒ අනුව එකේ නියෝගයේ රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධ ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව මත මණ්ඩලය අනුමත කළා. ඊළඟ යෝජනාව රුසියානු සමූහාණ්ඩුවය සමග අත්සන් කරන අවබෝධතා ගිවිසුමක් පිළිබඳව දෙපාර්ශ්ව අතර සහභාගීතාව වර්ධනය කිරීම සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිරිස් පුහුණු කිරීම පිළිබඳ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජ ජනරජයේ වකට ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුම එළඹීමට 2024/2/12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගත්තා. එහෙත් එක ගිවිසුමකට මෙතෙක් අත්සන් තබලා නැහැ. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුල දැනටමත් හඳුන්වා දී ඇති බහුවිධ ප්‍රවාහන ක්ෂේත්‍රය තුල රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය, ප්‍රාදේශීය නාගරික ප්‍රවාහන පද්ධති සංවර්ධනය, ප්‍රවාහන යටිතල පහසුකම් කළමනාකරණය, ප්‍රවාහන සුරක්ෂිතතාවය වැනි සංකල්ප සහ කළමනාකරණ ක්‍රමවේද සඳහා අදාළ නව දැනුම ලබා ගැනීමට යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීමට හැකියවන පරිදි හඳුනා ගන්න තියෙනවා. ඒකේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංගම ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. ඊළඟ යෝජනාව 2011 අංක 21 දන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම. 2011 අංක 21 දන විදුලි සංදේශ බදු පනත මගින් විදුලි සංදේශ බදු පැනවීම සඳහා විධිවිධාන සලසලා තියෙනවා. 2026 ආයවැය මගින් විදුලි සංදේශ බදු සම්බන්ධයෙන් කලින් කල් සිදු කරන ලද වෙනස්කම් ඇතුළත් කරමින් එම් පනත සඳහා සංශෝධන හඳුන්වා දීමට යෝජනා කරා. ඒ අනුව දැනට පවතින විදුලි සංදේශ බදු අනු ප්‍රමාණයන් සහ 2014 වසරේ සිට අදාළ වූ සියලුම බදු අනු ප්‍රමාණයන් පිළිබිඹවීම, අයනොකල ආදායම්, බොල් ණය මත බදු අදාළ වීම සහ එම පනතේ විධිවිධාන විදුලි සංදේශ සේවා සැපයීම කරන්නට අදාළ වන පරිදි පුළුල් කිරීම පිණිස වන විධිවිධාන ඇතුළත් කරමින් 2011 අංක 21 දන්න විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත් සකස් කළා.
එකී 50 කෙනුපත් රජයේ ගැසට් පත්‍රය පළ කරන්නත් ඉන් අනතුරු අනුමැති සඳහා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නත් මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතුමා හැටියට කර ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කළා. ඊළඟ යෝජනා දෙක තිබෙන්නේ බල ශක්තිය සම්බන්ධයෙන් බල ශක්තිය අර්බුදය තුල රාජ්‍ය වියදම් කළමනාකරණය. මැදපෙරදි කලාපයේ පවතින යුද්ධමය වාතාවරණයේ හේතුවෙන් ආර්ථිකයට ඇතිවන බලපෑම සමනය කිරීමට රජය විසින් මේ වනට විවිධ කඩිනම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඊට සමගාමීව අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යාම තහවුරු කිරීමට හැකිවන පරිදි රාජ්‍ය මූල සීමාවන් සහ අනුමත රජයේ වියදම් සීමාවන් තුල රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත්තා. ඒ අනුව ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබීම සහ බදාදා දින අත්‍යවශ්‍ය නොවන සේවා සලසවනු ලබන රජයේ කාර්යාල නිවාඩු දිනක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම සැලකිලිට ගනිමින් අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ට හිමි ගන්වා ඇති ඉන්ධන දීමනාව ගෙවීම නැවත දැනුම් දෙන තුරු 2026යි 3යි 1 දින පැවති ඉන්ධන මිල මත පදනම සිදු කිරීමටත් ඉන්ධන මිල පදම් කරගනිමින් ගෙවුම් ලබන වෙනත් දීමනාව 2026යි 3යි 1 දින පැවති ඉන්ධන මිල මත පදනම සිදු කිරීමටත් මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතුම හැර ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඊළඟ රජයේ විසින් සහන සැලසීමකින් ඉන්ධන මිල පාලනය කිරීම මැදපෙරදිග කලාපයේ ඇතිව ඇති යුද්ධමය තත්ත්වයේ හේතුවෙන් සිදුවන බාහිර කම්පන මගින් ජනතාවගේ එදිනෙදා ජීවිතයට මෙන්ම සමස්ත ආර්ථිකයට ඇතිවන බලපෑම විධිමත්ව කළමනාකරණය කර ගැනීම පිණිස රජයේ විසින් විවිධ ක්‍රියාමාර්ග දියත් කරමින් ඉන්නවා. යටතේ මහ ජනතාව වැඩි වශයෙන් භාවිත කරනු ලබන ඔක්ටේන් පෙට්‍රල් සහ පොදු ප්‍රවාහන සඳහා භාවිත කරනු ලබන ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම සඳහා රජයේ මැදිහත් වීමේ අවශ්‍යතාවය සැලකට ගනිමින් 2026යි 3යි 22 දින සිට 92 ඔක්ටේන් පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ප්‍රකාශිත විකුණුම් මිලට වඩා ආනයනික මිල වැඩි නම් 92 ඔක්ටේන් කාණ්ඩයේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 20ක් දක්වා සහ ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක් දක්වා ඉන්ධන ආනයනික සැපයුම් කරවනත ගෙවීම මගින් ඉන්ධන මිල ඉහළ යාම පාලනය කරමින් මහ ජනතාව වෙත සහන සැලසීම පිණිස මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතුමා හැටියට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. මේ තමයි ඊයේ දවසේදී කැබිනට් මණ්ඩලය අනුමත කරන ලද යෝජනා.